The Hungry Vibe. Hi guys, ඉතින් ඔයාලට කොහොමද? අද මම ගෙනල්ලා තියෙන්නේ food content එකක්. අද මම ගෙනාවා ඉදියාප්ප. මම ඉදියාප්ප ගෙනාවේ ආන්දිය කඩේ. මට මේ ඉදියාප්පයකට ගියා රුපියල් 320ක්. මේකේ තියෙනවා ඉදියාප්ප තියෙනවා, සම්බෝල තියෙනවා, සැමන් හොදි කියලා තමයි කිව්වේ. සැමන් හොදි එකක් තියෙනවා. අපි මේක පැත්තකින් තියාගමු. මේකේ ඉදියාප්ප තියෙනවා 15. ඉදියාප්පයි ඔක්කොටම තමයි 320 කිව්වේ. හරි. එහෙනම් අපි කමු. 1යි 2යි 3යි 15ක් තියෙනවා කියලා කිව්වනේ. ගන්න දෙන්නේ නැහැ. ගණන් කරන්න දෙන්නේ නැහැ. ඉදියාප්ප ටික දාගත්තා. මම හොදි එක කොහොම කඩාගත්තා. හොදි ගන්න රහයි. හොදි එක දාගන්නවා. සැමන් හොදි කිව්වට සැමන් කෑල්ලක්වත් නෑ වගේ. හොදි එක දාගන්න. පැත්තකින් තියාගමු. සම්බෝලෙට කඩලා පැත්තකින් දාන්න. ඉදියාප්ප එක දාගත්තාම මෙහිම තමයි පේන්නේ. අපි කමු. එහෙනම් ඉස්සරලාම කට ඔයාලට. ගන්න. right. අර ගෙදර හදනවා වගේ නෑ. ඉතින් කඩෙන් එකක් තියෙන්නේ. හොඳ ටික. තාවත්තම. සමන් හොදි එකේ සමන් කෑල්ලම් පේන්නේ නෑ. ඔයාලා ගෙදර ඉදියාප්ප කීයක් කනවා? පහලින් කමෙන්ට් කරන්න. මෙහෙම අපේ ගෙදර ඉදියාප්ප හදනකොට සාමාන්‍යයෙන් ඉදියාප්ප ගොඩක් හදනවා. මොකද මම ඉදියාප්ප 30ක් විතර සාමාන්‍යයෙන් කනවා. සම්බෝලයක් දෝ. අපේ ගිරියම් හදන සුපිරි සම්බෝලයක්. ඒක පට්ට රහක් තියෙන. ඔය උම්මලකට හිම දාලා හොදට හදන්න. ඔයාලා වැඩියෙන්ම කැමති මේ පරිප්පුත් එක්ක ඉදියාප්ප කන්නද සැමන් හොදිත් එක්ක ඉදියාප්ප කන්නද? නැත්නම් වෙන මොනවා හරි එක්ක. මම නම් පරිප්පුත් එක්ක තමයි කැමති. ඕනනම් කරන්න දෙන්නේ අපිට දුන්නේ සැමන් හොදි. right. ඇත්තටම මම මේ ෆුඩ් කන්ටෙන්ට් පටන් ගන්න හිතුවේ මට පුළුවන් ඔයාලත් එක්ක කතා කර කන්න. මම කොහොමද කරන්නේ? කන අතරතුරේදී කන්ටෙන්ට් එකකුත් කර හැකියි. එතකොට මටත් ලාභයි. ඔයාලටත් මගෙන් ඕන ප්‍රශ්නයක් අහලා දැනගත්ත හැකියි. මං අද මේ කන්ටෙන්ට් එක ගන්න පොය දවසේ. ඒ හින්දා මේ හන්දිය කඩේ මේ තව ටිකකින් වහනවා. මම මේ විදිහට දුවලා ගිහිල්ලා තමයි මේක ගත්ත. සැමන් කෑල්ල ටික යට තියෙන එක. අපි ඒ ටික ගමු ඉතින්. මම යනකොට මේ කඩේ වහන්න හදනවා. හොඳ වෙලාව මගේ වෙලාවට මේ උණුනේ තිබ්බා හැබැයි. මොකුත් වෙලා තිබ්බේ නෑ. ඉබිලි දාපු. ඉතුරු වෙලා යාලා වහලා පන්සල් යන්න ඇති. මම ඊට පස්සේ කිව්වා ඉදියාප්ප 15ක් ඕනේ කියලා. උසාව දා දුන්නා. ඇත්තටම මේ මං කන විදිහ කැතයිද?
කරන්න දෙයක් නැහැ. මං කන විදිහ තමයි ඉතින් මේක. ඔයාලට ඒක අවුල් නම් වීඩියෝ බලන්න නැතුව ඉන්නවා. බලලා ලයික් එකක් දාලා යන්න ඉතින්. අන්තිමට ගන්න. කාලය ඇටැක්කොත් නැතුව ඉතුරු වෙන්න තියෙන කෑව. එහෙනම් අද මෙතනින් මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලගේ හොඳ නරක මගේ හදා ගන්න ඕන දේවල් ඒක ඔක්කොම කමෙන්ට් කරන්න. මම ඒවා හදාගෙන තවත් වීඩියෝ එකකින් ඉක්මනටම අපි හම්බෙමු. එහෙනම් අපි ගියා.